කඩු 8ක් ගන්න තියෙනවා. ටෙස්ට් මැච් 3ක් තියෙනවා. පළවෙනි එක ගහලා විතරක් අයින් වෙන්න එපා. බැරිලා තව කඩු 8 ගත්තේ නැත්නම් මොනවද කරන්නේ අපරාධිනේ. ඉතින් ඔයා පළවෙනි එක ගහලවට දෙවෙනි එක ගහන්න අමාරුයි නම් තුන්වෙනි තරඟයට හරි සහභාගී වෙන්න. මොකද කිව්වා මට ඕනේ එක මැච් එකයි. පළවෙනි මැච් එක ගාල්ලේ. මට ඕක දෙන්න මම විකට් 8ක් මම අරන් දෙන්න. මොකද මම දන්නවා මම විකට් 8ක් ගත්තොත් 800 විතරක් නේ ඔය මැච් එකක් දෙනවා. එක්දින සහ ටෙස්ට් පිටියේ පන්දු යවන්නෙකුගේ විශිෂ්ටත්වය ගැන කතා කිරීමේදී ඔහු සතු කඩුළු ගණන සලකා බැලිය යුතුමයි. එක් පන්දු යවන්නෙක්ට ඒ ආකෘති දෙකින්ම ලොව වැඩිම කඩුළුලාභියා වෙන්න නම් ඔහු අසාමාන්‍ය සහ සුවිශේෂීම පන්දු යවන්නෙක් විය යුතුමයි. ඉතින් මා අද ඔබට අරගෙන එන්න යන්නේ මුත්තයියා මුරලිදර නම් වූ ක්‍රිකට් පිටියේ බිහි වූ වඩා විශිෂ්ටතම පන්දු යවන්නාගේ අවසන් ටෙස්ට් තරගය වෙතයි. දෙදහස් 10 වර්ෂයේ ජූලි මාසේ අසල්වැසි ඉන්දියානු පිළ ටෙස්ට් සහ එක්දින තරඟාවලියක් සඳහා ශ්‍රී ලංකා සංචාරයකට එක්විනි. ගාල්ලේ පවත්වන්නට නියමිත වී තිබූ පළමු ටෙස්ට් තරගයට දින දෙකකට පෙර කණ්ඩායම් රැස්වීමකට පසු මුරලි ටෙස්ට් නායක සංඝාව හමු විය. සංඝා මේ පළවෙනි ටෙස්ට් මැච් එකෙන් පස්සේ මං සමුගන්නවා. ඒ වන විට ටෙස්ට් පිටියේ කඩලු 792ක් ලබා සිටි මුරලිගේ හදිසි තීරණයට සංඝා කැමති වූයේ නම් නැත. මුරලි අයියට තව විකට් 8යිනේ. ඔයාට අමාරුයි නම් මුල් එකයි තුන්වෙනි එකයි සෙල්ලම් කරන්න. විකට් 800ක් අරන් යමු. නමුත් මුරලි තීරණයක් ගෙන තිබිනි. නෑ සංඝා, ඒක කණ්ඩායමට කරන අසාධාරණයක්. ක්‍රීඩකයන්ටත් කරන අසාධාරණයක්. මම තෝරලා බේරලා සෙල්ලම් කළොත් මට පළවෙනි ටෙස්ට් මැච් එක විතරක් දෙන්න. මම ගාල්ලේ ඒ ටෙස්ට් මැච් එකේදී කඩුළු 8ක් ගන්නවා. මොකද මං දන්නවා මං කඩුළු 8ක් ගත්තොත් විකට් 800 විතරක් නෙවෙයි අපි මැච් එකත් දිනනවා කියලා. මුරලිගේ තීරණය ලොව පුරා ක්‍රිකට් පුවත් මවන අතර වාරේ ජූලි 18 වනදා පළමු ටෙස්ට් තරගය ආරම්භින්නේ ප්‍රේක්ෂකයන්ගෙන් පිරුණු ප්‍රේක්ෂකාගාරයක්ද සමගිනි. මුරලි වෙනුවෙන්ම සෑදූ කාසියකින් වාසිය උරගා බැලූ සංඝා ඒ කාසියෙහි වාසිය ලබාගෙන පළමුව පන්දුවට පහර දෙන්නට තීරණය කළේය. එනිම ඇරඹූ තරංග පරණ විතාන සහ ඩේෂාන් පළමු කඩුල්ලේ සම්බන්ධතාවය අර්ධ ශතකයක් දක්වා ගෙන එන්නට සමත් විය.